Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට එක්කගෙන යනවා නුවර. මේක තමයි මම මේ අවුරුද්දට ඔයාලත් එක්ක share කරගන්න පළවෙනි travel vlog එක. ඉතින් මේක තමයි අද මගේ outfit එක. ඔයාලත් එක්ක share කරගන්න පළවෙනි travel vlog එක කිව්වට මේක මේ අවුරුද්දට අපි යන දෙවැනි travel එක. කලිනුත් ජනවාරි මාසේ මුලම වගේ අපි අපේ තාත්තගේ ගමේ ගියා. හැබැයි අද අපි යනවා නුවර. ඉතින් මම හිතුවා මේකේ vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මුලින්ම පාන්දරින්ම පිටත් වෙච්ච නිසා යන අතරමඟින් අපි උදේට කන්න නැවැත්තුවා. කාලිවර වෙලා අපි ආයෙත් යන්න පිටත් වුණා. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ දිට්ව නිසා නාය ගියපු තැනක්. මේ වගේ වීඩියෝස් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අපි කන්ද උඩරටට ආවා. මේ මම ඔයාලට පෙන්නන්නේ රේල්වේ ස්ටේෂන් එකක තිබ්බ ඔය පරණ දේවල්. මට හරියට මේකට කියන නම මතක නෑ. ඔය පරණ කෝච්චි ඒව එකතු කරලා යාලා හදලා තිබ්බ තැනක් තමයි ඒ. මට මේ කොහෙද කියලාවත් හරියට මතක නෑ. ඉතින් අපි අපේ වාහනයෙන් යන පළවෙනි ගමන මේක. ඒක නිසා අපි තීරණය කරා අපි උදෙන්ම එන්න රීසන් එකක් උනේ ඒක. අපි පොඩ්ඩක් දළදා මාලිගාව පැත්තට යමු කියලා. ඉතින් අපි මුලින්ම යන්නේ ගැටපි පන්සලට. දැන් නම් අපි නුවරට ඇවිල්ලා ඉන්නේ. අපේ අම්මා අපිට කලින් නුවරට ආවා. ඉතින් ඒක නිසා අපි අම්මට කිව්වා ගැටපි පන්සල ළඟට එන්න. එතනින් අපි හැමෝම එකතු වෙලා දළදා මාලිගාවට යමු කියලා. මේ ඉතින් කවදාවත් යට වෙන්නේ නැහැ කියපු ගැටපි පන්සලත් යට කරපු එක්කෙනා තමයි සත්ත නොකර හරියම නිහඬව බලාගෙන ඉන්නේ. ඉතින් ගැටපි පන්සලටත් වන්දනාමාන කරලා ඊට පස්සේ අපි දළදා මාලිගාවට එන්න පිටත් වුණා. ඉතින් මේ නුවර වැවරවුමේ තමයි අපි යන්නේ. දළදා මාලිගාවට ඇවිල්ලා ඊට පස්සේ මල් පහන් හඳුන් කුරු ඒ දේවලුත් අරගෙන මාලිගාවට ඇතුල් වුණා. අපි මාලිගාවට එද්දී ටිකක් දවල් වෙලා අර මාලිගාවේ තියෙනවනේ පූජාවක් කරඬුව පෙන්වන වෙලාව තියෙනවනේ. ඉතින් ඔන්න ඒ වෙලාවේ කරඬුව බලන සෑහෙන සෙනග හිටිය පොලිමේ. ඉතින් අපිත් පොලිමේ ඉඳලා කරඬුවටත් වැඳලා ඊට පස්සේ හඳුන් කුරු පහන් පත්තු කරලා අපි ආවා වැක්ස් මියුසියම් එක බලන්න. මට මෙතෙන්ට එන්න ලොකු ආසාවක් තිබුණා. මොකද ගිය අවුරුද්දෙත් අපි ජනවාරි මාසේ දළදා මාලිගාව බලන්න ආවා. හැබැයි එතකොට හදලා තිබ්බේ නැහැ. මගේ මේ අවුරුද්දේ බකට් ලිස්ට් එකේ තිබ්බ එක ප්ලේස් එකක් තමයි වැක්ස් මියුසියම් එක බලන්න. ඉතින් ඒකත් කොහොම හරි මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ විදියට කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි මියුසියම් එකේ ඇතුළත් බලලා එළියෙත් පොඩි නටබුන් කිහිපයක් තිබ්බා. ඉතින් ඒ දේවලුත් බලලා ඉවර වෙලා ඊට පස්සේ අපි යන්න පිටත් වුණා. දළදා මාලිගාවෙන් එළියට ආවට පස්සේ ඔයාලා මාලිගාවට ගිහිල්ලා තියෙන කෙනෙක් නම් දැකලා ඇති. එතනින් ඉස්සරහ තියෙනවා දේවාල. ඉතින් අපි එතෙන්ටත් ගිහිල්ලා ඊට පස්සේ අපි එන්න පිටත් වෙද්දී අපි දැක්ක මෙන්න මෙයාව. ඉතින් අපි එයාගේ ළඟටත් ගිහිල්ලා එයාවත් බලලා අපි ආයෙත් යන්න පිටත් වුණා. දැන් අපි නුවර ඉඳන් ගම්පොලට යන්න තමයි පිටත් උනේ. ඉතින් ඔයාලට මතක ඇති දිට්ව වලින් ලොකු හානියක් වෙච්ච ප්‍රදේශයක් තමයි ගම්පොල කියලා කියන්නේ. ඉතින් මේ ඔයාලට මම පෙන්නන්නේ ඒ පොඩි වීඩියෝ ක්ලිප් සමහර තැන්වල පස්කඳු පවා ගිහිල්ලා තිබ්බා. මේ වීඩියෝ එක ඔයාලට ඈතින් මම පෙන්නන්නේ අඹුලුවාව. අපි මේ පාරේ යන ගමන් ඈතට දැක්කා මෙන්න මේ තියෙන අඹුලුවාව. ඉතින් මම ඒකෙත් චුටි වීඩියෝ ක්ලිප්ස් එකක් අරගෙන මේකට ඇඩ් කරා. හරි. මම දැන් ඔයාලට කියන්නම් අපි මෙහි එන්න මේන්ම රීසන් එක මොකක්ද කියලා. ඉතින් අපි ඇත්තටම මේ ගමන ආවේ අපේ බාප්පගේ දැන් එයා නැති වෙලා අවුරුද්දක් යනවා. ඉතින් ඒ වර්ෂයක් පිරීම නිමිත්තෙන් සූදානම් කරලා තිබ්බ. එයාගේ පවුලේ කට්ටිය සූදානම් කරලා තිබ්බ පිරිතටයි එයාගේ දාන වැඩවලටයි සහභාගී වෙන තමයි අපි මේ ගමන ආවේ. ඉතින් රෑ පිරිතක් අපි කියනවා. ඉතින් ඒකට මේ සූදානම් කරගත්තු දේවල්. ඒතර මේ තියෙන චතුමදුර හාමුදුරුවෝ පිරිත් කියද්දී අපි හාමුදුරන්ට දෙන්න සූදානම් කරගත්තු දේවල් තමයි මේ ඔයාලට මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ඇඩ් කරලා පෙන්නන්නේ. ඉතින් මේ විදිහට තමයි ගෙදර සලසලා තිබ්බේ සම්පූර්ණයෙන්ම පිරිත වෙනුවෙන් සහ දාන වෙනුවෙන්. හරිම ලස්සනට ඒ හැම දෙයක්ම හරිම ලස්සනට arrange කරලා තිබ්බා. ඉතින් මම කලින් කිව්වනේ කලින් අවුරුද්දෙත් අපි නුවර ආවා කියලා. ඒ නුවරෙද්දී අපේ බාප්පා අපිත් එක්ක හිටියා. හැබැයි මේ අවුරුද්ද වෙද්දී ඔහු අපි අතරින් නික්මලා වසරකුත් ගෙවිලා ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම
ප්‍රාර්ථනා කරන දෙයක් තමයි මේ අපි සූදානම් කරගත්තු හැම දෙයකම පින් අපේ බාප්පට ලැබිලා බාප්පට නිවන් දකින්නම පුළුවන් වෙන්න කියලා. ඉතින් රෑ පිරිත් කියන්න පටන් ගත්තේ රෑ 9ට විතර. හාමුදුරුවෝ මට මතක නෑ කොච්චර ගානක්ද කියලා ලොකු ප්‍රමාණයක් වැඩම කරලා හාමුදුරුවෝ තමයි පිරිත් කියන්න අපි වැඩම කරේ. ගිහි පිරිතක් නෙමෙයි. ඉතින් ඒ ටික හරිම ලස්සනට ගමේ හිටපු මිනිස්සු සහ අපේ ඥාතීන් එකතු වෙලා හරිම ලස්සනට අපිට ඒ දේ කරගන්න පුළුවන් වුණා. ඉතින් රෑ එළි වෙනකන් පිරිත් කියලා පාන්දර වෙද්දී පිරිත් ඉවර වුණා. ඊට පස්සේ පිරිතෙන් පස්සේ අපි උදේ දානේ ලෑස්ති කරලා තිබ්බා. ඉතින් මේ විදිහට තමයි පහළ තට්ටුවේ තමයි දාන කටයුතු ඔක්කොම සූදානම් කරේ. ඉතින් මේ විදිහට උදේ වරුවේ දාන වැඩ කටයුතුත් සියල්ල ඉවර වෙලා ඊට පස්සේ අපි ආයෙත් කොළඹ පිටත් වුණා. මේ මම ඔයාලට පෙන්නන්නේ නාවලපිටිය හරිය පව කරාට පස්සේ ගම් පිටින් නායකීපු ප්‍රදේශයක්. මෙතනින් පල්ලෙහා ගමක්ම එහෙම් පිටින්ම යට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පස් කඳු කඩාගෙන ඇවිල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ දේවල් ටීවී එකෙන් දැක්කට වඩා ඇස් දෙකෙන් දකිද්දි හරිම දුකයි. ඇත්තටම මේ මිනිසුන්ට මොන වගේ හැඟීමක් මේ මිනිස්සු කොහොම ඉන්නවද කියන දේ ගැන හිතද්දිත් හරිම දුකයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ නුවර ගමන ඉවර වුණේ. මේ තියෙන්නේ වගේ නාය ගිහිල්ලා ඒවට අහුවෙච්ච වාහන. ඉතින් කොහොම හරි අපි බාපගේ දාන වැඩ හැම දෙයක්ම ඉවර කරලා ආයෙත් ඉතින් අපි ගෙදර ආවා. ඉතින් ඔය විදිහට තමයි අපේ ගමන ඉවර වුණේ.